මම ගිය ආත්මෙ කොච්චර විඳෙව්වත් මේ ආත්මෙ තරම් නම් විඳවලා නැතුව ඇති. මට රැට නිින්ද යන්නෙත් නෑ. පොඩි කාලේ ඉඳන්ම මට උරුම දුක විතරයි. කෙහෙල් බද්දර පද්මේගේ නම ගෑවුණු ජනප්‍රිය රංගන ශිල්පිනී ගයත්‍රී ඩයස් වේදනාවෙන් හඬා වැටෙයි. මේ දිනවල සමාජ මාධ්‍ය උණුසුම් කරමින් කෙහෙල් බද්දර පද්මේ සමග ගනුදෙනු කළ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු පිළිබඳව හෙළිදරව් වී තිබෙනවා. සමාජ මාධ්‍ය කැළඹූ එම පුවතත් සමග පියුමි හංසමාලිසා හේසිනි ලියදිපිටිය එම සිදුවීම පිළිබඳව හේතු දක්වා තිබුණා. නමුත් එම සිදුවීමට සම්බන්ධ බවට හෙළිදරව් වූ ජනප්‍රිය නිලි ගයත්‍රී ඩයස් මේ වනතෙක් නිහඬව සිට අද දිනේ ඉතා සංවේදීව හඬා වැටමින් පවසන්නේ මෙවන් ආందోලනාත්මක කතාවක්. පෙර ආත්මය ගැන මතකයක් නැතත් ඒ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති, වේදනාකාරී ඇති. පෙර පව් අනුව මේ ගෙවන කාලයත් ගෙවෙන්නේ ඊටාම අසීරු ලෙස වුවත් ජීවිතේ හැරද යාමට නොහැකි. දෛවයේ මොන ආකාරයකට සලකනවද යන්න නොතේරෙයි. නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිතද යන්න නොදනී. මා නිවැරදි හෝ වැරදි කඩුවකුද යන්න මාද සොයමි. කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගස්මින් මා මරා දමමින් සිටී. කුඩා කල සිට මා විදි වේදනාවක් තනිකම තවමත් නිම වී නොමැත. මේ ජීවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රස්නයට මට නිින්ද නොයයි. මා වැරදි කරුවෙකු නම් ඒ මා කලාකාරණියක වීමයි. යනුවෙන් ඇය ඉතා සංවේදීව පවසා තිබුණා.